කොහොමද ඔයාලට මගේ පුංචි අමේලියා පැටියා අද එයාගේ ගෙදර එක්කන් ගියා. මම කලින් වීඩියෝ එකකින් පෙන්නලා ඇති. එයාගේ ගෙදර රිලව් වෙනවා කියලා දැල් එහෙම ගහලා සිවිලින් කරලා කාමරේ හදාගත්තා. අන්නේ ගෙදර තමයි මේ අමේලියා පැංචිගේ ගෙදර. ඒ ගෙදෙට්ට අද එයා පළවෙනියටම යනවා. මේ මල් පොකුරකුත් අරගෙන සුදු අම්මි ඉස්සරෝම ගෙට ඇතුල් වෙනවා. අපි මේ ගෙදර පදිංචියට ගිහිල්ලා හිටියේ. බබා හින්දා ටික කාලයකට මම අපේ අම්මලා ගෙදර හිටියා. දැන් ඉතින් බබා පළවෙනියට එයාලගේ ගෙදර යන දවස තමයි මේ. එයා ඉස්සරෝම ගෙට ඇතුල් වුණාට පස්සේ මම ඉස්සරෝම කරේ එයාට බුදුන් වන්දනයක හැම දෙයකටම කලින් තමන්ගේ ආගම දහමට අනුව වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ හින්දා ඉස්සරෝම එයාට බුදුන් වදින්න කියලා දුන්නා. අපිට කලින් මේ පුදුමැදුර තිබුණේ නැහැ. අමේලියා බබා ගෙදර එක්කන් එන හින්දා තමයි අපි මේ බුදුමැදුර ගත්තේ. එයා වෙනුවෙන්ම ගත්තු බුදුමැදුරක් තමයි මේ තියෙන්නේ. මගේ අම්මලාගේ ගෙදරයි අමේලි පැංචිගේ ගෙදරයි අතර ලොකු දුර ප්‍රමාණයක් නැහැ. ඒත් ඉතින් එයාට ඇවිල්ලා මහන්සි චූටි බබෙක්නේ. එයාට මහන්සි ඇවිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා එයා එහෙමම ඇඳේ එයාගේ සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරලා එයා නිදාගත්තා. අම්මා කෙනෙක් විදියට මම ගොඩක් ආසාවෙන් හිටියේ මගේ සුදු අමේලියා පැංචි ගෙදර එක්කා යන්න. ඉතින් අද ඒ දවසත් සැබෑ වුණා. මම ගොඩක් සතුටින් ඒ වගේම මගේ චූටි බබා බබීගේ තාත්තිත් ගොඩක් සතුටෙන් ඉන්නේ. මගේ අමේලි පැංචි සෙල්ලම් කරනවා. එහෙනම් චුට්ටක් ඔයාලා බලන්නකෝ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.